Hi guys. මට බල්ලෙක් පොඩි කාලේ ඉඳලා ට්‍රේන් කරන එක සෑහෙන්න ඉම්පෝටන්ට් දෙයක්. ට්‍රේනින් කියන්නේ මේකයි. අපි ළමයිව හදනවා නේද? අන්න ඒ විදියට අපි ළමයි කියලා හිතලා බවුවෙක්ව හදනවා නම් ඒගොල්ලෝම ළමයි වගේ හදන්න ඕනේ. මම කියන්නේ අපි ඇත්තටම ගොඩක් කරන වැරදි දේවල්. දැන් කියමු මේ ළමයා කන්නේ නැහැ කියලා. අපි මොනවද කරන්නේ? මෙයාට බත් එකක් දෙනවා. හරි ඩොග් ෆුඩ් එකක් දෙනවා. මෙයා කන්නේ. අපි ඊට පස්සේ මොනවද කරන්නේ? මෙයාට චිකන් ලිවර් එකක් හදලා දෙනවා. ඒක කන්නේ. ඊට පස්සේ තව මොන හරි එකක් හදලා දෙනවා. ඉතින් ඒගොල්ලෝ කනකම් ඒ මොන හරි අපි හද දෙනවා. එතකොට එතන මොනවද වෙන්නේ? මෙයා දන්නවා මම මේක කෑවේ නැත්තම් මට අලුත් මෙනු එකක් හම්බ වෙනවා. දැන් අපි ළමයිට එහෙම කරන්නේ නැහනේ. ඕගොල්ලෝ ගෙදර ළමෙක් ඉන්නවා නම් vegetables හදලා කියමු කැරට් කියලා. දැන් ඒ ළමයා කැරට් කන්නේ. අපි මොනවද කියන්නේ? බබා මේ කැරට් එක කන්න. හැබැයි කෑවේ නැත්තම් අපි මේ කන්න බෑ. අපි ඊපස්සේ චොක්ලට් දෙනවද? අපි KFC අරන් දෙනවද? නෑනේ. අපි කියන්නේ හරි. ඔයාලට කන්න බෑ. ඊළ නිදා ගන්න. අනේ ඒ වගේ තමයි අපි අපේ ගෙදර හදන සුරතලාට කියලා දෙන්න ඕනේ. කෑම එකක් දීලා ඒක කෑවේ නැත්තම් ඒ ළමයාට කෑම එකක් නැහැ. ඒකට යපනවා. මේක කෑවේ නැත්තම් මට අද කෑම එකක් නැහැ. මොකද ඊළඟ දවසේ එයා ඒක කන්න බලයි. එහෙම දවසක් කරේ නැත්තම් ඊළඟ දවසේ හරි ඒක වෙයි. ඉතින් guys ගොඩක් ඉම්පෝටන්ට් ඒගොල්ලෝ දැනගන්න ඕනේ අපි දෙන කෑම එකක් කන්න ඒකට පුරුදු වෙන්නත් ඕනේ. ඊට පස්සේ තව දේවල් තියෙනවා අපි ඒගොල්ලන්ට කතා කරමු. ඒ කියන්නේ ළමයින්ට ඇත්තටම අපි කියන දේවල් තේරෙන්නේ නැහැ. හරිද? අපිට කන්වර්සේෂන් එකක් තියන්න බෑ. අපිට කතා කරලා යාගේ විප්ලවයක් ගන්න බෑ. ඉතින් අපි ඒගොල්ලන්ට කියන දේවල් ඒගොල්ලෝ රිලේට් කරනවා. අපි සිත් කිව්වම එයා දන්නවා මේක තමයි සිත්. ඒතර සිත් කියලා දුන්නා මේක එයා දන්නවා. ඉතින් අපි කියමු අපි එළියට යද්දී අපි කියනවා කම් වගේ බල්ලගේ නම ටිමි කියමු. ටිමි අපි පයින් යන් අපි යන් වොක් එකක් යන්. ඒතකොට ටිමිට වොක් කිව්වම එයා දන්නවා අද මම යන්නේ දැන් වොක් එකක්. ටිමි අපි බීච් යන්. එතකොට එයාට ඒක ඇහෙන්න එයා දන්නවා බීච් කියවම කොහෙද යන්නේ කියලා. ඉතින් ඒ වගේ අපේ ගෙදර ඉන්න බව්වන්ට ඇත්තටම අපේ ගෙදර හිටිය බල්ලෙක් රෙක්සි කියලා ඒ රෙක්සිට කොටින්ම කියනවා නම් වචන තිබ්බට ජරා කරන්න කිව්වොත් එයා ජරා කරන සයිස් එකට හැදිලා හිටියේ. ඉතින් එයා දන්නවා මේ වචනේ කියන්නේ මේක. ඉතින් ඒගොල්ලෝ ටොයිලට් යනවා නම් අපිට කියනවා go potty. එයා ඒක කරද්දී අපි go potty කිව්වම එයා දන්නවා පාර. මම මේක කරපුවා තමයි මම go potty කියන්නේ. ආයෙත් ඊළඟ දවසේ අපි මම මේක කරපුවා තමයි මම go potty කියන්නේ. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ රිලේට් කරලා තමයි ඒගොල්ලෝ ඉගෙන ගන්න. ඒකෙන් තමයි ඒගොල්ලෝන් එක්ක කන්වර්සේෂන් එකක් අපිට තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි ඒ ළමයින්ට කියලා දෙන්න ඕනේ දැන් සමහරකට මම අපේ කියනවා චේන් එකක දාන්නේ අපි චේන් එකක් දැම්මන්නේ අපි අපුඩු කරන්නේ හැබැයි සමහරකට අපිට ඕන වෙන අවස්ථා තියෙනවා අපි කොහෙද හදිස්සිය යන්න තියෙනවා ඒකට මම අත්ල්ල යන්න බෑ මම ගොඩක් ඇටච් ඉතින් ඒ වගේ වෙලාවට ඒගොල්ලෝම ට්‍රේන් කරන්න නැත්නම් කේජ් එකට ට්‍රේන් කරන්න ඒ කියන්නේ ඒකේ පොඩ්ඩක් ඉන්න මේක කරේ නැත්නම් ඕක අතරම ඉගෙන ගත්තේ අපේ ගෙදර අපේ ආච්චි නැති වෙච්ච දවසේ for the first time පළවෙනි දවසට මම මගේ බල්ලව දැම්ම කූඩුවක. එතන වෙනසුව කෑ ගැහුවා. සෑහෙන ප්‍රශ්න ඇති කරා. ඉතින් ඊට පස්සේ මම බැලුවා ඇයි ඒ? ඉතින් අර හිතලා බලද්දී මම ඒක ට්‍රේන් කළා නෑ ළමයාට. යාට කියලා දීලා නෑ. මෙහෙම අපි කේජ් කරාට අපි ආයෙත් ඇවිල්ලා කේජ් එකක් ගන්නවා. මෙතන වෙන්නේ separation anxiety කියලා දෙයක්. ඒගොල්ලෝ බයයි අපි ආව එහෙම දාලා ගියාම ආයෙත් එන්නේ නැහැ කියලා. ඉතින් ඔය වගේ තැන්වල අපිට කියලා දෙන්න පුළුවන් පොඩ. කියන්නේ අපි ඒක දැම්මා විනාඩියක් දැම්මා ආයෙත් එළියට ගත්තා. ඊළඟ පාර විනාඩි දෙකකට දැම්මා එළියට ගත්තා. මොකද යාබලා මම කේජ් එකේ හිටියට මේගොල්ලෝ ඇවිල්ලා මාව එළියට ගන්නවා. මම බය වෙන්න දෙයක් නැහැ. මාව දාලා යන්නේ නැහැ කියලා ඒගොල්ලෝ ඉගෙන ගන්නවා. ඉතින් guys ඕගොල්ලෝ මොන හරි එකක් කරද්දී ඒගොල්ලෝගේ මෙන්ටැලිටි එක ගැන හිතන්න. කොච්චර ලොකු කූඩුවක් තිබ්බත් කිසිම තේරුමක් ඔයාලට ඉන්න පුළුවන් ලොකු ගේක. හරිද? මොකුත් නැතුව. වැඩක් නෑනේ. අපිට ඉන්ටර්නෙට් තියෙනවා. අපිට ෆෝන් එකක් තියෙනවා. ටීවී තියෙනවා. අපිට කම්මැලි වුණාම ඒක බොබ්බාරි ඉන්න. ඒගොල්ලෝ මොනවද කරන්නේ මුළු දවසම කාමරයක් ඇතුළට වෙලා අපි කැම දෙනවා, වතුර දෙනවා. ඊට පස්සේ උනම් පොඩ්ඩක් එළියට දායි. ඒගොල්ලෝ ජීවිතේ මොකද්ද? ඒගොල්ලෝ ඒකට ෆ්‍රස්ට්‍රේට් වෙන්නේ නැත්ද? ඒගොල්ලන්ට කේන්ති යන්නේ නැත්ද? සමහරක් වෙලාවට හපන්න හිතෙන්නේ නැද්ද? මම මේ ඉන්නේ මේ කූඩුවක් ඇතුලේ මම මේ ඉන්නේ මොකුත් කරන්න තෝ මට මොකුත් කරන්න දෙයක් නැහැ කියලා. ඒක දැන් මතක තියාගන්න අපිට අපේ ජීවිතේ ගොඩක් දේවල් තියෙනවා. අපි එළියට යනවා. අපි කෑම කන්න යනවා. අපි මැච් එක බලන්න යනවා. මූවියක් බලන්න යනවා. අපි යාළුවොත් එක්ක බොන්න යනවා. හැමදේම කරනවා.
හැබැයි ඒ ඔගොල්ලෝගේ ගෙදර ඉන්න බල්ලට මුළු ජීවිතේම ඔයා හැබැයි ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක ගැන පොඩ්ඩක් හිතලා ඔගොල්ලෝ බල්ලට මොන හරි ඇක්ටිවිටීස් එකම දෙන්න. කොච්චර ලොකු ගාඩන් එකක් තිබ්බත් වැඩක් නැහැ. එයා ඒ ගාඩන් එකේම ඉන්නේ. ඉතින් යාට එක්සර්සයිස් මදියට මෙන්ටල් ස්ටිමුලේෂන් එකක් වුණා. ඒක සෙල්ලම් කාණ්ඩ, ඇවිදින්න යන්න, අන්න ඒ වගේ දේවල් ගොඩක් වැදගත් ඒ ළමයට. ඒකෙන් තමයි ඒගොල්ලෝ බිල්ඩ් වෙන්නේ. ඒගොල්ලෝගේ ට්‍රස්ට් එක හැදෙන්නේ. ඒගොල්ලෝගේ සතුට ඔයා. ඉතින් ඒ සතුට හදාගන්න ඔයගොල්ලන්ට දෙන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ. මං කිව්වා වගේම බල්ලෙක් හදනවා නම් යාව ළමෙක් විදිහට හදන්න. එතකොට ඔයාට හිතෙයි ඇයි මෙයා මේ වගේ මූඩ් එකේ ඉන්නේ? ඇයි මෙයා මේ කම්මැලියෙන් ඇයි මෙයා මෙහෙම කියලා ඔය ළමෙක් හදනවා වගේ හදපුවම ඔයාලට තේරෙයි අපිට වෙනස් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒකට ඕන හැමදේම දෙන්නත් එපා. එතකොට වෙන්නේ ඒගොල්ලෝ හැමදේම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මං කිව්වත් වගේම මේක කෑවේ නැත්තම් මට තව දෙයක් හම්බ වෙනවා. මම මෙතන කෑ ගහන්න පටන් ගත්තොත් මම බිරුවොත් මාව අත්තරිනවා. අන්න ඒ වගේ දේවල් කරන්න එපා. එහෙනම් අපි ගියා. බයි.